ආයුබෝවන් මම මේ කතා කරන්නේ එංගලන්තයේ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉඳලා හරිම සන්තෝෂයි නැවතත් තමුන්නාස දකින්න ලැබීම 1991 පටන් ගත්තු ශ්‍රී සද්ධාතිස්ස කිංස්බරි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිංහල දමිළ අලුත් අවුරුදු උත්සවය මෙවර 30 වෙනි වරටත් බොහොම අභිමානවත් විදිහට ලෑස්ති කරලා තියෙනවා අපි තමුන්නාසලා වෙනුවෙන්. එදාට ඔබට ආවොත් ඒ කියන්නේ මේ අප්‍රේල් මාසේ 19 වෙනිදා උදේ 8 ඉඳලා පවත්වාගෙන යනවා ළමයින්ගේ ක්‍රීඩා උදු ක්‍රීඩා. ඊට පස්සේ දවල් 1:00ට පටන් ගන්නවා සංස්කෘතික සංදර්ශනය. ඊළඟ රාත්‍රී 6:00 අතර කාලය තුල මහා සංගීත සංදර්ශනයක් පැවැත්වෙනවා. මෙවර මේ 30 වෙනි සංවත්සරයේ මත සංවත්සර අලුත් අවුරුදු උත්සවය වෙනදටත් වඩා සංස්කෘතික අංග වලින් වඩා පුළුල් මට්ටමින් කරන්න යනට අදහස් කරලා තියෙනවා, සූදානම් කරලා තියෙනවා. ආගමික වතාවත් වගේම සිංහල අවුරුදු කාලයට පවත්වන සිරිත් චාරිත්‍ර වාරිත්‍ර ළමා සෙල්ලම් ජන ගායනා ජන ක්‍රීඩා ගීත ගායනය උඩරට පහතර නර්තන නිර්මාණාත්මක නර්තන මේ ආදී සියල්ලම උපලක්ෂිත වූ මහා අලුත් අවුරුදු උත්සවයකයි ඔබතුමාලාට මේවර දකින්න ලැබෙන්නේ 19 වෙනිදා අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒ නිසා මම ඉතාමත් ගෞරවයෙන් තමුන්නාන්සට ආරාධනා කරනවා අපි විහාරස්ථානය ආරම්භ කරපු අපවත් විවදාල ගලයයි පියදාසී නායක ස්වාමීන් වහන්සේ පටන් ගත්තු මේ අලුත් අවුරුදු උත්සවය යුරෝපයට ආදර්ශයක් වුණා. අපි දන්නවා යුරෝපයේ බොහෝ රටවලින් මේ අලුත් අවුරුදු උත්සවය බලන්න දහස් සංඛ්‍යාත ගණනක් ආවා මේ අලුත් අවුරුදු දවසට. එනිසා මෙවරත් අපි ඔබට විවෘත ආරාධනාවක් කරනවා වෙනදාටත් වඩා ඔබේකම දැනෙන ලාංකේයකම දැනෙන අපේකම දැනෙන අපේ රටේ සංස්කෘතියේ සූදාවත් බව දැනෙන අලුත් අවුරුද්දක් නරඹන්නට අප්‍රේල් මාසේ 19 වෙනිදා අලුත් අවුරුදු උත්සවයේ 30 වෙනි සංවත්සරයේ නැරඹීම සඳහා හැරෝල් ලෙෂර් සෙන්ටර් එකට කලින් වගේම පුරුදු විදිහටම එතනට එන්න කියලා. මම සම්මානිත මහාචාර්ය උදයන්ති දිසානායක ආයුබෝවන්. සිතේ පුතුන් මිටුවේ මුවගේ සිනහ වැහෙන